අයාලේ ට්‍රැවලර්ස්. නම් අපි බලමුද අපේ වීඩියෝ එක? උදේම යාපනයේ යන්න බලගන්නේ මීගේ මේ පාන්දර එකට විතර ආවා. මේ කවුද මේ දැම්ම නිදින්නේ? මෙතන ඉන්නේ අපේ අවුත බැලුවා. බයිලා ගන්න TikTok නංගිලා ටික. ඔය ඉන්නේ මම. එහෙම කියන්න එපා හරිද? ඉස්සරහම ඉන්නවා අපේ යාපනයේ යන්න පාර පෙන්න නඩේ ගුරෝදේ. එක්කෙනෙක් පාර වීඩියෝ කරනවා අනිත් එක්කෙනා එළුවනවා. කටුනේරිය පහු වෙන ගමන් අපි දැක්කා සෙබස්ටියන් මුන්ඩරගේ මංගල්‍යයට පාර සල්සලා තියෙන විදිය. ලස්සනයි. ඊළඟට අපි බලන්නේ කන්න නවත්තන්න තැන. යාපනයේ යනකම් ඉතින් නවත්තන්න තැනකුත් නැහැනේ. ඊට පස්සේ මේ දැන් අපි පුත්තලන් වල නවත්තලා අපි දැන් මේ කන ගමන් ඉන්නේ. මේ බලන්න කට්ටිය වෙන්න කනවා. මෙයා තමයි කඩෙන් භාගයක් ඉවර කරේ. ඔයා තමයි ඇත්තටම කඩෙන් භාගයක් විතර ඉවර කරේ. කෑව නේද ගොඩ? ඔය මම එකක් ඉතින් මොන හරි කන්න එකක් හොයනවා. කිරි දෙයකින් බලන් ඉන්න කෙනෙක් එළියේ ඉන්නවානේ. ඔය ඉන්නේ. මේ ඉන්නේ. ට්‍රිප් එක පරක්කු කරන කෙනා. යන තැන කිරි දෙයකක් හොයාගෙන ට්‍රිප් එක පැය භාගයක් විතර පරක්කු. අනිත් එක බයිලා ගහන්න රුසියා. මෝ පුටුවක් විතරයි හම්බෙන්න ඕනේ යාට ඇත්තටම. ඉඳගෙන ඉන්නවා. යන තැන. යාපනයේ යන ගමන් අපි අනුරාධපුරේ පූජා නගරේ පහු කරගෙන යන්නත් අමතක කරේ නෑ. ඊළඟට පෙට්‍රල් ගහන්න අපි ෂෙඩ් එකෙන් නැවතුවා. එතනදී අපේ ෂේනිගේ යාළුවෙක් හම්බුණා. ෂේනිගේ යාළුවෙක් නෙමෙයි කවුද එයාගේ පස්සෙන් ගියේ? ඔයානේ. ඔය යන්නේ ඔයා තමයි පස්සෙන් යන්නේ. මම මේ යන්නේ අපිට මතක සැමරුමක් තියාගන්න බූරුවෙක් එක්ක ෆොටෝ එකක් ගන්න. බූරුවෙක් එක්ක. ඊළඟට අපි මේ සංකුපිටිය පාලම තමයි පහු කරන්නේ යාපනයේ අර්ධද්වීපයට යන්නේ. අපි මේ හිතනවා ගොඩක් ලොකුයි. අන්ජුනියා හිතන්න යමන්. ඒක තමයි කරන්න හදන්නේ කොහමද යන්නේ කියලා නම. යන්න පාර දෙනවා යමන්. මෙතනදී පේනවා අපිට හුලන් මෝලවල් ටික. මේක අපි දන්න විදියට මීටර් 85ක් විතර උසයි. අවුරුද්දට කිලෝවොට් 60ක් විතර හදනවා කියලා තමයි කියන්නේ. බලන්න කෝගොල්ලෝ මේකේ උස. මේකේ බලන්නකෝ කට්ටියම ඔලුව උස බලන විදිය. මේක කොච්චර උසද කියලා බලා ගන්න ඕගොල්ලෝම ළඟට ඇවිල්ලා බැලුවොත් තමයි හොඳ. ගොඩක් අය හිතන මෙතන ටිකට් කඩනවා කියලා. ටිකට් කඩන්නේ නෑ ගයිස්. ඕගොල්ලන්ට ෆ්‍රී ඇවිල්ලා මෙතන බලලා ෆොටෝ අරගෙන යන්න පුළුවන්. අපි පල්ලෙහා ඉද්දි මේකේ හුලං කැපෙන සද්දෙත් හොඳටම ඇහෙනවා. මේක ඇත්තටම තේරෙන්නේ අපිවත් උස්සන් යන සයිස් එකේ එකක් වගේ. අපි දැන් යාපනයට ඇවිත් ඉන්නේ. යාපනයේ කොටුව පහු කරගෙන අපි ඊළඟට යන්නේ කයිට්ස් දූපතට. කයිට්ස් දූපතෙන් තමයි ඊළඟට නයිනතිව් ජැටියට යන්න ඕනේ. මොකද අපේ අවසාන ගමනාන්තය වෙන අද දවසේ ඩෙල්ෆ් අයිලන්ඩ් එක. දැන් අපේ දකුණු පැත්තෙන් ඔයාලට බලන්න පුළුවන් යාපනයේ කොටුව කලපුවක් මැද්දේ යන්නේ. එන්නම හෙන දිගම දිග පාරක යන්නේ. ලස්සනයි නේද දෙපැත්තෙම. බලන්න ඒකේ ලස්සන. අපි පාන්දරයකට කොච්චර ආවත් අපිට නෝමලි යන සර්විස් එකේ යන්න පොඩක් බැරි වුණා. මොකද ඒකේ හවුස් ෆුල්. ඒ හින්දාම අපිට ඊට පස්සේ සිද්ධ වුණා වෙනම බෝට් එකක් කතා කරගෙන ඩෙල්ෆ් වලට යන්න. කට්ටියගේ මූණවල ටික ඩෙල්ෆ් වලට යන එක බෝට්ටුවක් රුපියල් 30000ක් විතර එතන කට්ටිය charge කරනවා. ඉතින් එතන ඉන්න කට්ටියට වෙන වෙනම ආවත් ඒගොල්ලන්ට කතා කරගෙන 35ක් වගේ කට්ටියක් වෙනකන් එක බෝට් එකක යන්න පුළුවන්. දැන් අපි මේ යන වෙලාවේ මෙතන කට්ටිය දෙකක් එකතු වෙලා ගානක් කතා කරගෙන යන්න හදලායි තිබ්බේ.
මතක තියාගන්න ඕන අපි තව ලයිෆ් ජැකට් නැතුව අපිට යන්නත් බෑ. එතකොට අනිවාර්යයෙන්ම ලයිෆ් ජැකට් එකක් අපිට තියෙන්නම ඕන. දැන් ඔය නගින හැමෝටම ලයිෆ් ජැකට් එකකුත් හම්බෙනවා. කොහොම හරි අපිත් ගණන් කතා කරගෙන ඒ බෝට්ටුවටම ගොඩ වුණා. හැබැයි වැඩේ උනේ කට්ටිය 35කට වඩා එතන වැඩි වුණා. අපිට යන්න දෙන්න බෑ කිව්වා හැබැයි. ඊට පස්සේ කට්ටියව බැස්සුවා. දැන් තියෙන නේවි පෝස්ට් එකෙන් මෙතන 35කට වඩා කට්ටියකට බෝට් එක යන්න දෙන්නේ නැහැ. ඒ හින්දා මේ බෝට් එකෙන් කට්ටියකට බහින්නත් සිද්ධ වුණා. ඔය දැන් අපි යන ගමන් ඩෙල්ෆ් වලට. අපිට පැයක විතර ගමනක් ඩෙල්ෆ් අයිලන්ඩ් වලට යන්න තියෙනවා. යන ගමන් අපිට නයිනති උදූපතත් පොඩ්ඩක් පැත්තකින් වගේ බලාගෙන යන්න chance එක හම්බ වුණා. ඔය දැන් මොකද මැද්දක ඉන්නේ? බලන්න. එතන මෙදා නම් ලස්සන දවසක්. හැබැයි යවුවා. දැන් පේනවනේ අපි හින්දා කී දෙනෙක්ට බහින්න සිද්ධ වෙලාද කියලා. අපි විතරයි වගේනේ අන්තිමට බෝට්ටු විතර වෙලා. මේ තියෙන්නේ ඩෙල්ෆ් අයිලන්ඩ් එකේ ජැටිය. එතන ඉන්න කට්ටිය බෝට්ටුව ආයේ පාවෙලා යන්න නැති වෙන්න ඒක තවත් බෝට්ටුවක ගැට ගහලා තමයි අපිට බහින්න chance එක හදලා දුන්නේ. ඔයත් බලන්න මං තමයි මුලින්ම බහින්නේ. ඔන්න බලන්න මං තමයි ඔතන ඉන්න වැඩ හරිද? ඔන්න යන අපේ බෑක්පැක් මන්. ටර්ටල් ගෙනෙක් වගේනේ හැබැයි. ඕගොල්ලෝ මතක තියාගන්න ඕන දේ තමයි ඕගොල්ලෝ ඩ්‍රෝන් එකක් එහෙම මෙහෙ යවන්න ප්ලෑන් කරගෙන ඉන්නවා නම් ඩ්‍රෝන් එකට කලින්ම ලයිසන්ස් අරගෙන මෙතනට එන්න ඕනේ. එතනට ආවෙන් පස්සේ අපිට පුළුවන් මෙතන අපිට අදාළ ඩොකියුමන්ට්ස් ටික පෙන්නලා අපිට ඩ්‍රෝන් එක යවන්න පර්මිෂන්ස් ගන්න. ඔය දැන් අපි කන්න ඇවිල්ලා තියෙන ඔය ඩෙෆ් වල තියෙන චූටි කඩයක්. හැබැයි මං කාලා තියෙන ලොකුම බිත්තර පරාට කාලා තියෙන්නේ මෙන්න මේ කඩ. හැබැයි රහයි ඒක. ඔය දැන් අපි නගින ගමන් ඉන්නේ දැන් ජීප් එකකට. සාමාන්‍යයෙන් ඩෙල්ෆ් අයිලන්ඩ් එකට ආවට පස්සේ ඩෙල්ෆ් අයිලන්ඩ් එකේ බලන්න තියෙන තැන් 5කට වඩා තියෙනවා. ඒ තැන් ටික බලන්න අපිට එතන තියෙන සෆාරි සර්විස් එකක් ගන්න ඕනේ. නැත්නම් අපිට පුස් එකක් ගන්නත් පුළුවන්. අපේ කට්ටිය වැඩි හින්දා අපි කරේ ජීප් එකක් ගත්තා. අපේ තාසයි කොහොමද ඉන්නේ? අර වැඩකරි තාස නැංගා වැඩකරි තාස නැංගා වැඩකරි තාස නැංගා ඒ බඩක් පෙන්න මං ඔය දැන් කට්ටිය බඩවල් ටික පෙන්නන ගමන් ඉන්නේ කට්ටිය ලස්සන බඩවල් ටික නෙමෙයි සමහර අය නම් බා වෙලා හිටියේ මේ මට නම් ඉතින් ජොලි බලන්න hina වෙවි ඉන්නවා ආයේ ටයර් හොයන්න මතක් කරපන් අපි දැන් කතා කරලා යන්න මේ ඉන්නේ අපි කට්ටිය කට්ටියගේ මූණවල ටිකක් බලාගන්න ඩෙල්ෆ් අයිලන්ඩ් වල දකින්න තිබිච්ච ලොකුම දේ තමයි ඒගොල්ලන්ගේ තාප්පවල ගොඩක් ඒගොල්ලෝ හදලා තිබ්බේ ඒ භූමියෙන්ම ගන්න ගල් වලින්. අනික අපි හිතුවා ඩෙල්ෆ් අයිලන්ඩ් කියන්නේ පොඩ්ඩක් පොඩි එකක් කියලා. ඒක පොඩි දූපතක් නෙමෙයි. ලොකු එකක්. ඒකේ ඒගොල්ලන්ටම ඉස්කෝලයක්, ඒගොල්ලන්ටම හොස්පිටල් එකක්, ඒගොල්ලන්ටම පවර් ජෙනරේටර් හවුස් එකක්, ඒ හැමදේම තියෙනවා. ඔය දැන් අපි ඇවිල්ලා තියෙන්නේ මහ වෘක්ෂයට. ඒක මේ ගහ අවුරුදු 250ක් විතර පරණයි. බලන්න ඒකේ ලොකුම ලොකු කඳක් තියෙනවා. ඔය අස්සේ හිටන් ඒකේ බලන්න පුළුවන්. අපි නම් ඇතුළට ගියේ නෑ ඇත්තටම. ඒක එතන ඒ වෙලාවේ මඩ වෙලා තිබ්බේ. ඉතින් ඇතුළට යන්න පුළුවන් විදියක් තිබ්බේ නැහැ එතන. ඊළඟට අපි කරේ අපේ ඩ්‍රෝන් ටික උඩට යවපු එක. ඒකද අපිට මේක උඩේ ඉඳන් ලස්සන ෂොට් එකක් ගන්න ඕනකම තිබිලා තිබ්බා.
අපි කොල්ලෝ ටික. ලස්සනයි නේ ඒගොල්ලෝ. ට්‍රිප් එක පරක්කු වෙන තවත් එකක්. මෙන්න මෙයා. මෙයා තමයි අපේ ලොකුම හේතුව. යන තැන ඉඳගෙන නැත්තම් යන තැන නිදාගෙන. රුපියල් 10ක් දාන්න ආයේ ඔබට. මේ ඉන්නේ අපේ කෙල්ලෝ ටික. කොල්ලෝ තරම්ම නම් බොරු ලස්සනයි. ඊළඟට යන්නේ අපේ දෙවනි නැවතුම් පොළට. එතන තියෙන්නේ වැවෙන ගල. වැවෙන ගල කියලා කියන්නේ එතන අවුරුදු ගාණක් තිස්සේ මේ ගල පල්ලෙහා ඉඳන් උඩට වැවෙනවා කියන විශ්වාසයක් ඩෙල්ෆ් අයිලන්ඩ් වල ඉන්න කට්ටියගේ තියෙනවා. හැබැයි ඒකේ අවුරුදු ගාණ කියලා තිබ්බේ නැහනේ කොච්චර අවුරුදු පරණද කියලා. නෑ අවුරුදු ගාණක් හොයාගන්න බෑ. හැබැයි මේක අවුරුදු 100 ගාණක් තිස්සේ වැවෙනවා කියන විශ්වාසයෙන් තමයි ඩෙල්ෆ් අයිලන්ඩ් වල කට්ටිය ඉන්නේ. අපේ තුන්වන නැවතුම එතන තියෙන්නේ ඩෙල්ෆ් අයිලන්ඩ් වල තියෙන විශාලම නාගහ. ඔය තියෙන්නේ ඒක හරිම ලොකුයි. ඇත්තටම ඩෙල්ෆ් වල පළාතක්ම වගේ එක වැහිලා තියෙන්නේ. චරටම ඒ නාගහ ලොකුයි. බලන්න ඒකේ කොච්චර කොටස් තියෙනවද කියලා. බලන්න ඕකේ ලස්සන. ඇත්තටම අපිට ෆොටෝ ගහන්න ඉතින් ලස්සන ෆොටෝ ලොකේෂන් එකක් ඕක. එතන ඇත්තටම අපේ කට්ටිය ලස්සන ෆොටෝස් ගැහුවා. අපි දැන් මේ වෙද්දි විනාඩි 20ක් විතර අපේ සෆාරි ජීප් එකේ යනවා. ඇත්තටම ඩෙල්ෆ් අයිලන්ඩ් එක පොඩි කියලා හිතුවට වර්ග කිලෝමීටර් 50ක් විතර ලොකු අයිලන්ඩ් එකක් මේක. ඒ හින්දා මේක කොහොම බලනවා නම් අපිට දවසම වුණත් බලන්න දේවල් තියෙනවා. මේ තියෙන්නේ ඩෙල්ෆ් වල ලස්සන. ඕගොල්ලොත් බලන්න එහෙනම්. මේක තමයි ඩෙල්ෆ් වල ක්වීන්ස් ටවර් කියන එක. මේක ඉංග්‍රීසින් විසින් හදපු එකක්. ඒ කාලේ නැව්වලට මුහුදට සංඥා පෙන්වන්න පුළුවන් වෙන විදියට. මේක මීටර් 7ක් විතර උසයි. හැබැයි දැන් මෙතන මේකේ පරිපාලනය කරගෙන යන්නේ නේවි පෝස්ට් එකකින්ම තමයි. මෙතනදී ඔයගලන්ට බලා ගන්න පුළුවන් ඩෙල්ෆ් කොච්චර ලස්සනද කියලා. ඒකේ මුහුදත් මාර පිරිසිදුයි. බලන්න ඒගොල්ලෝ කොච්චර නිදහසේ ඉන්නවද කියලා. හරිම ලස්සනයි. තරම අපි
ඔය ඩ්‍රෝන් ෂොට්ස් ගත්තේ ඒගොල්ලන්ට කිසිම කරදරයක් වෙන්නේ නැති වෙන්න උඩින්. එතකොට ඒගොල්ලෝ කිසිම කරදරයක් නැතුව ඒගොල්ලෝගේ නිදහසේ ඒගොල්ලෝන් ඉඳගෙන අපේ ෂොට් එක අපි ලස්සනට ගත්තා. ඉතින් ඔයගොල්ලොත් එන්න ඩෙල්ෆල්ට් ලස්සන ඒගොල්ලෝගේ ලස්සන බලලා කිසිම කරදරයක් කරන්නේ නැතුව ඒගොල්ලන්ට ඇවිල්ලා බලලා යන්න. අපි මේ දැන් ඇවිල්ලා තියෙන්නේ ඩෙල්ෆ්වල තියෙන ඩච් හොස්පිටල් එක බලන්න. ඩච් හොස්පිටල් එක විතරක් නෙමෙයි උතන තියෙන්නේ ඇත්තටම. ඩච් කෝට් එක, එතකොට පිජන් නෙස්ට් එක. එතන ලස්සන ඒ කියන්නේ පරණ දේවල් බලන්න ඕන නම් ඔන්න ඔතනට එන්න පුළුවන් ඕගොල්ලන්ට. අපේ කැමරාමන්ට තැන්ක් යූ වෙන්න ලස්සනට වීඩියෝ එක අරන් තියෙනවා. ෆිෂ් අයි එකෙන් තමයි අරන් තියෙන්නේ. ඇත්තටම මෙතන අපිට ෆිෂ් අයි එකෙන් ගන්න නැතුව ඉන්නත් තිබ්බා. ඒවා කැඩිලා ගිහිල්ලට ඒ කැඩිලා ගිහිල්ලා තිබ්බට ඇත්තටම ඒවා ලස්සනයි ෆොටෝ ගහන්න. ඒවා පරණ විදියට තියෙන. ඔය දැන් ඔතන පෙන්නන පිජන් නෙස්ට් එක ඇත්තටම ඔතන තියෙන එක නෙමෙයි. ඇත්තටම එහා පැත්තේ තියෙන්නේ කුලන තමයි පිජන් නෙස්ට් එක. ඕක නෙමෙයි ඇත්තටම. ඔතන ඒ බෝඩ් එක මම හිතන්නේ කැඩිලා ඔන්න ඔතන තියලා තියෙන්නේ. මෙන්න මේක තමයි පිජන් නෙස්ට් එක. ඔය පිජන් නෙස්ට් එකේ ඉස්සර පිජන්ස්ලට එතකොට පොඩි ලෙටර්ස් ගැට ගහලා ඒගොල්ලෝගේ කකුලට සංඥා යවලා තියෙන්නේ. අන්න එතනින් තමයි. මේ තියෙන්නේ කෝට් එක. එතකොට ඉස්සර නඩුත් අහලා තියෙනවා. මේ තියෙන්නේ ඩෙල්ෆ්වල තියෙන බංගලෝ එක. එයා දැන් අපි ටුවර් එක ගෙනියයි ඩෙල්ෆ්වල තියෙන බංගලෝ එක පෙන්නන්න. අපි යමු එයාගේ පස්සේ. මගේ පස්සේ මෙන්න හැම වෙලේම ඔයගොල්ලෝ. මෙතන ඇත්තටම අපිට මේ ඩෙල්ෆ්වල තියෙන බංගලෝ එකේ අපිට ඇත්තටම කාමරයක්ද ලිවිං රූම් එකක්ද මොකක්ද කියන හොයාගන්න බෑ. ඒ තරමටම මේක නටබුන් වෙලා තියෙන්නේ. හැබැයි ඒකේ නටබුන් වීම හින්දාම ඒකේ ලස්සන ලොකේෂන්ස් හරියට තියෙනවා. ඩෙල්ෆ්වල අපි බලන්න ප්ලෑන් කරන් ආපු ඔක්කොම තැන් ටික බලලා අපි ඊළඟට ගියේ බීච් එකේ පොඩ්ඩක් නාගන්න. බලන්න මේ කොච්චර ලස්සනද කියලා. ඕගොල්ලොත් ඇවිල්ලා බලන්න. අපි මීගමේ වුණාට අපි කොච්චර බීච් එක දැකලා තිබ්බත් හැබැයි බීච් එකක් දැක්කොත් ඕන වෙලේක ආයේ නාන්න නම් රෙඩි. ඔන්න ඔය වගේ. දැන් අපි මේ අංජුන රටේ ඉඳන් ගෙන ආපු පොඩි ගැජට්ස් වගේක් අත්හදා බලන ගමන් ඉන්නවා. ඔයගොල්ලෝ මාළු බැලුවා නේද? මාළු නේ වෙල් පොඩි මැණිකක් දෙකක් හම්බුණා. එච්චර දෙයක් හම්බුණාද? ඊළඟට අපේ වෙලාව හරි හින්දා අපි ආය අපේ බෝට්ටුවට ආවා. මොකද හවස 3ට තමයි අන්තිමට අපිට ආය ජැෆ්නා වලට යන්න දෙන බෝට් එක තියෙන්නේ. ඔයගොල්ලොත් ඇවිල්ලා බලන්නේ. මෙහෙ ලස්සන ඇවිල්ලා අප්‍රිසිදු කරන්නේ නැතුව මෙහෙ සුබාධාරෙමට ආදරේ කරලා ඕගොල්ලොත් ඇවිල්ලා මේ ලස්සන බලලා යන්න. දාන අයට කියන්නේ මේ ලස්සන තැන. බලන්න අපි කොච්චර විනෝදෙන් ආසාවෙන් යනවද කියලා මේ ලස්සන තැන බලලා. ඔස්ට්‍රේලියා බලා පිටත් වෙන්න යන්නේ අපි නෑ. ඔස්ට්‍රේලියා සෙට් වෙන්නේ නෑ බා. අපි ඔස්ට්‍රේලියා වරේ ගිහලා ඉස්සෙල්ලා සෙට් වෙන්න අර බලපන් ඔස්ට්‍රේලියා පිටත් කර අපි ආපහු අපේ මව්බිම බලා පිටත් වෙලා. පුළුවන් නම් අපිව ගෙදර එක්කන් යන්න.
අපි ඒක ඇතුලේ යන්න වෙන එළිය. ගෙදර දැන් මහන්සි. ගෙදර ගිහලා නිදා ගන්න ඕන. එච්චරට මහන්සි වෙනවනේ මූණකට කළු වෙලා මෙයා රස. කෝචේ යන්න. ඇතිව. උඩින් ගිහින් යටින් දැන් අපි ආය අපේ අර පැයේ මුහුද ගමන ආරම්භ කරලා තියෙනවා. දැන් අපිට පැයක් තිස්සේ අපිට යන්න වෙනවා ආයේ ජැෆ්නා වලට යන්න නම්. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් සමහරක් අයගේ අපේ බෙල්ලේ පොඩි පැච් එකක් අලවලා තියෙනවා. කොච්චර වැඩ වගේ හිටියත් වමනේ දදා යන හින්දා ඒගොල්ලෝ වමනේ පැච් අරන් ඇවිල්ලා හිටියේ. නෑ වමනේ දදා හිටිය නිසා නෙමේ. ඒ නිකන් අර වතුරට අමාරු නිසා අපි ගහගෙන ගියා විතරයි. අපි උදේවරුවේ එනකොට වඩා හවස යද්දි පොඩ්ඩක් මුහුද සැරින්දා පොඩ්ඩක් බෝට්ටුව පැද්දිල්ල ගතියත් වැඩි වුණා. ඒ වගේම අපි ඔළුව කරගෙන ගතියත් අපිට බෝට්ටු පුරුදු නැති හින්දාද කොහෙද පොඩ්ඩක් වැඩි වුණා. ඇයි තව කට්ටියක් නෑවේ හොඳටම. ඒ බැචෙන් ගියා. බැචෙන් ගියා. අයියා රෝද ගෙන්නේ. ඒ රෝද ගෙන්නේ. ඔට්ටු යනකොට වැඩිපුරම නාන්න ඕනේ මේ පැත්තේ ඉන්න කට්ටියට නෙමෙයි අනිත් පැත්තේ ඉන්න කට්ටියට. ඔය කට්ටිය තමයි නාලා හිටියේ හොඳටම. ඔය ඉන්නේ. අරයාගේ බෙල්ලේ වමනේ පැත්තක් තියෙනවා. ඔයාලට ඈතින් පිටිපස්සෙන් පේන්නේ ඩෙල්ෆ් අයිලන්ඩ් එක. දැන් පොඩ අපෙන් දුරට යන විදිය. ආවේ උංග මාක් කරලා දෙන්නේ. මේ ඉන්නේ දත් සෙට් එක එළිය දාගෙන ලසානේ. වමනේ පැච් එකත් පේනවා. මේ ඉන්නේ අර ෆිෂ් අයි එක දාගෙන වීඩියෝ කරපු මහත්තයා. දැන් ඔය අපි ජැෆ්නා වලට ආයෙත් අපි ඇවිල්ලා ඉන්නේ. දැන් අපි ආයේ 92 ජැටියේ ඉන්නේ. අපිට දැන් මෙතනින් එහාට අපි හවස ඉන්න තැනට යන්න තියෙනවා. දඹකොළපටු. නෑනේ. මේ පිටුව කරා යාට පිටුව කරා මෙහාට මෙහෙන් ආව විතර ඒ රටින් වත් බාර ගන්න නැහැ නේ මිනිස්සු. මොකද ඇත්තටම හරිම සරයි. සුන්දරයි. හරියි කියන්නේ මේ මෙයාව දැක්කොත් පේනවනේ මේ තෙතයි දෙන්න හොඳ නෑ නේ රට එනකොට. බලන්න හොඳටම නාලා ඒගොල්ලෝ. මෙයාට නම් ටිකක් අමාරුයි වගේ. අපි කියන්නේ බෝට්ෙන් ඔස්ට්‍රේලියා යන්න එපා. හිතන්නවත් එපා. නයිට් එකේ යන්න ඒක ලේසි. දාන්න. ඔය දැන් අපි බස් එකකට නගින ගම. ඇත්තට මේ අංකල් අපිට උදව්වක් කරේ. නැත්තම් අපි අර හෙන පළාතක ඇවිදගෙන යන්න ඕනනේ. අන්න ආපු කෙනෙක් ඉන්නා මෙතන. නිදිමත කට්ටියයි බඩගිනි කට්ටියයි ඔක්කොම දැන් එකතු වෙලා බස් එක නැගලා යනවා අපේ වාහනේ තියෙන තැනට. මේ තමයි අපි රැට ඉන්න අපි තෝරගත්ත තැන. දඹකොළපටුනේ තියෙන පොඩි ආමි එකෙන් කරන හොටල් එකක්. ඔන්චිලි පැදිනා. මේක නම් පොඩ්ඩක් එතනින් චුට්ටක් එහාට දුරින් තියෙන අපිට පොඩ්ඩක් කෑම බීම ඒ වගේම සින්දුවක් කියලා විනෝද වෙන්න හදලා තියෙන තැන. දඹකොළපටුනේ අපිට ඒ විදිහට සින්දු කියලා රැ වෙනකන් ඉන්න අමාරුයි. මොකද එතන පොඩ්ඩක් ආගමික ස්ථානයක් වෙන හින්දා. හැබැයි ඒගොල්ලෝ තමයි අපිට මේක ලෑස්ති කරලා දුන්නේ. අපි ඉතින් සින්දුවක් කියලා ඔය සීතල හුළඟ චුට්ටක් හොඳට විඳලා පොඩි පාටියක් දාලා අපි විනෝදුණා ඉතින්. දවල්ට ඩෙල්ෆලයි ජැෆ්නාවලයි කොච්චර රස්නේ තිබ්බත් රැට තිබ්බ සීතලයි ඒ හුලම් පාරෙන් නම් තාම අමතක නැහැ. මොකද අපිට හිතාගන්න බැරි තරම් අපි ජැෆ්නාවල තියේ කියලා හිතපු තරම්වත් නැත්තරම් සීතලක් අපිට ජැෆ්නාවල රෑදි විඳින්න හම්බ වුණා. ඔක්කොම කාලා බීලා ඉවර කරලා අපි ආවා අපේ කාමරවලට. එතෙන්දී අපිට කොච්චර මහන්සි වුණත් නිදිමත ගතියක් නැති හින්දා පොඩි සෙල්ලමකුත් කරා. ඒක අපි අමතක කරෙත් නෑ ඉතින්. මෙන්න මෙතනින් අපේ ට්‍රිප් එකේ day 1 එක ඉවරයි. අපේ day 2 ට්‍රිප් එක බලන්න ඔයගොල්ලෝ අපිත් එක්කම එකතු වෙලා ඉන්න. එහෙමනම් ඔයගොල්ලෝ අපේ YouTube channel එක subscribe කරලා අපේ bell icon එකත් click කරලා තියන්න. අපේ day 2 එක ළඟදිම බලාපොරොත්තු වෙන්න. එහෙනම් මේ අපේ අයාලේ travelers